49 වෙනි ප්‍රශ්නය ආක්‍රමණික ආගන්තුක ශාක විශේෂ. මෙයාලගේ ලක්ෂණ තමයි අහන්නේ. පරිසර පද්ධති වටිනාකම් වෙනස් කරයි. ඒක හරියා පරිසර පද්ධති වටිනාකම් වෙනස් කරන පාරිසරික වෙනස් වීම අඩු ප්‍රදේශවලට සීමා වේ වැරදි. ලැබුගිනි වලට හේතු විය හැකිය. ඒක හරි. වෙනත් ශාකවල බීජ පෙරෝහණය වැළැක්වීමට හේතු විය හැක. ප්‍රකාශය නිවැරදි. ගඳ පාන ඒවා මගින් නිපදවන විෂ පාත්‍ර සුන්පුන් සමග පසට එක්වේ. එම විෂ මගින් වෙනත් ගසක පෙරෝහණය සහ බීජ පැළ වර්ධනය වළක්වයි. එතකොට වෙනත් ශාකවල බීජ පෙරෝහණය වැළැක්වීමට හේතු වේ කියන එක හරි. ගඳ පානවල තියෙන පත්‍ර විෂයි. ඒවා පොළවට වැටුණට පස්සේ පසට එකතු වුණාට පස්සේ ඒව විෂ පසට එකතු වීම නිසා වෙනත් ගසක පෙරෝහණය බීජ පැළ වර්ධනය වළක්වනවා. එතන මේ ලැබුගිනි වලට හේතු වෙන්නේ ගිනි තන කියන ශාක විශේෂය. ගිනි තන කියන ශාක විශේෂය ලැබුගිනි ඇතිවීමට ඒවා වියලි ජෛව ස්කන්ධ හේතු වෙනවා. නියං කාලවල මේ විශේෂයෙන් වියලි පතනවල සිදු වෙනවා. ප්‍රවේණික විවිධත්වයට බලපෑමක් ඇති නොකරන නමුත් පරිසර පද්ධති විවිධත්වය අඩු කරයි. වැරදි. මෙයාලා ප්‍රවේණික විවිධත්වයට නැත්නම් ජෛව විවිධත්වය අඩු කරනවා. ජෛව විවිධත්වය අඩු කිරීම සිදු කරනවා. එතකොට 49 ACD තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. එතකොට 49ට 2 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ.